ආයුබෝවන් ප්‍රාර්ථනා කරනවා වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ඔයාලා හැමෝටම අද ඔයාලට අරන් ආවේ අරාබි කෑම කොෆ්තා හදන හැටි. ඉතින් හරි ලේසියෙන් හදාගන්න පුළුවන් මේ ක්‍රමයට. ලොකු ලුණු සහ පාස්ලි සුදු ලුණු අම්බරලා අරගෙන ඊට පස්සේ මස් වලට එකතු කරන්න අබරගත්තු බීෆ් මස් වලට මේ විදිහට එකතු කරලා අනා ගන්න ඕන. ඒකට ලුණු ගම්මිරිස් එකතු කර ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ හැඩයට තමයි හදාගන්නේ. ඊට පස්සේ අපි මේක ලාවට තෙල් චුට්ටක් එකතු කරලා අඩු ගින්දරේ බැද ගන්න ඕන. වටේම රෝස් වෙන විදිහට ගොඩක් කර කරගන්න ඕනේ නැහැ. මොකද මේක ආයෙ අපි උයන නිසා. ඉතින් ඔයාලට පුළුවන් මේක ඩීප් ෆ්‍රීසර් එකකින් උනත් ටිකක් තියලා අරගන්න. එහෙම නැතිනම් ඒ විදිහටම ඔයාලට පුළුවන් මේක try කරගන්න. මේ තියෙන්නේ මම ටිකක් ඩීප් ෆ්‍රීසර් එකේ තිබ්බා විනාඩි 30ක් විතර. එතකොට අපිට මේක කැඩෙන්නේ නැතුව හොඳට බැද ගන්න පුළුවන්. මේ වගේ පොඩ්ඩක් අඩුවට තෙල් එකතු කරලා දෙකට බැද ගන්න. ඉතින් මේකට තව අවශ්‍ය වෙනවා අපි කර්ලි එකක් හදාගන්න. අපි බලමු ඉදිරියේදී කොහොමද හදාගන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි ලා රන්වන් පාටට බැද ගන්න ඕන. තෙල් බේරෙන්න පැත්තකින් තියාගමු. ඊට පස්සේ මෙතන තියෙන ටිකක් ලොකුට කපාගත්තු හෙටි ගසාගත්තු ලුණු ගෙඩි දෙකක් වැඩිපුර තියෙනවා. ඒකට අමතරව සුදු ලුණු සහ පාට මාළු මිරිස්. ඒ කියන්නේ කැප්සිකම් පාට දෙකෙන්ම එකතු කරගෙන තියෙනවා චූටි කෑලි වලට කපලා. සාමාන්‍ය රෙසිපි එකට වඩා මේක ටිකක් වෙනස්ව හදන්නේ. ඊට පස්සේ මේකට එකතු කරගන්නවා 3-5 කුඩු ලුණු ගම්මිරිස් සහ 7 ස්පයිස් කියන්නේ 3-5 වර්ග ඔක්කොම තියෙන මික්ස් පවුඩර් එක එකතු කරගන්නවා ලුණු ගම්මිරිස් සහ ඊට පස්සේ අපි මේකට රුමාන් සෝස් එක එකතු කරගන්නවා. ඒ කියන්නේ අරාබියන් දෙප්සි රොමාන් කියලා කියන්නේ දෙලුන් සෝස් එකට. ඒකෙත් මේස හැඳි 3ක් විතර එකතු කරගන්නවා. ටිකක් තැඹුණාට පස්සේ කහ ටිකකුත් එකතු කරගන්නවා. අපි මේක දැන් හොඳින් හැඳි ගන්න ඕනේ. සාමාන්‍ය විනාඩි 5ක් වගේ මේක සොෆ්ට් එකට කුක් වුණාට පස්සේ අපිට පුළුවන් තක්කාලි සෝස් ටිකකුත් එකතු කරගෙන අවශ්‍ය පදමට වතුර ටිකක් එකතු කරගන්න. ඉතින් වතුර ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය කරි ප්‍රමාණයට සාමාන්‍ය අපි මස් දාපුවාම ඒ ප්‍රමාණයට තමයි මේකේ කරි ගතිය තියෙන්න ඕන. සාමාන්‍ය කෝප්පයක් 1.5ක් වගේ දාගත්තාම ඇති. ඊට පස්සේ නැවතත් අපි ඒක ආයේ කුක් කරගන්නවා විනාඩි 3ක් විතර. මේ වෙලාවේ ඔයාලට ලුණු රස බලන්න පුළුවන්. ඉතින් ලුණු රස බලලා අවශ්‍ය නම් ලුණු එකතු කරගන්න. ඊට පස්සේ අපි අර හදාගත්තු කුෆ්තා මස් කෑලි ටික මේ විදිහට එකතු කරගන්නවා. ඒක එකතු කරලා තවත් විනාඩි 4ක් විතර වහලා අඩු ගින්දරේ මේක ඔයාලට පුළුවන් කුක් කරගන්න. ඊට උඩින් ඔයාලට පුළුවන් මේකට කොත්තමල්ලි කොළ එහෙම නැතිනම් පාස්ලි කොළ ඒ කියන්නේ වකදෝනිස් කොළ එකතු කරලා ගානිෂ් කරලා රස බලන්න. මෙන්න මේ විදිහට තමයි අවසන් කරන්නේ. දැන් මම මේක තව විනාඩි 4ක් විතර උයා ගන්නවා අඩු ගින්දරේ. මේ තියෙන විනාඩි 4කට පස්සේ අපිට දැන් රෙඩි වෙලා තියෙන්නේ කෑම මේසෙට යවන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ වලට ගොඩක් වැදගත් වෙයි. අරාබි කෑමක් කොෆ්තා ටිකක් වෙනස් විදිහකට හදන එකක්. ඉතින් තව ක්‍රම ගොඩක් තියෙනවා. මම ඉදිරියේදී ඔයාලට එකකිනුත් එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ විදිහට තමයි අවසන් කරන්නේ. එහෙනම් ගිහින් එන්න. Thank you for watching my video. God bless all my friends. Don't forget subscribe and like, share. See you next video. Bye bye.